හිට්මින මං හිතනවා ඉතින් ඒගොල්ලෝ ගොඩක් හොදින් ඉන්නවා කියලා මමත් හොදින් ඉන්නවා. අද කිට්මත් එක්ක එකතුලා දීත්තවල් ලස්සේ සංචාරේ. දැන් අපි අක්කර ඉඳන් අපි නෑපොඩ දැන් අපි ආවා. ඉතින් දැන් අපි නෑපොඩ පාරෙම ඉන්නේ. ඉතින් ඒ පාරමත් ගොඩක් ලස්සනයි. මේ පැත්ත හරියට ගොඩක් ලස්සනයි. අපිට පුරා පේනවා අපිට. ඉතින් අද අපි යන්න හදන්නේ නැචරල් පූල් එකක් බලන්න. ඉතින් ඒක ඒ නැචරල් පූල් එක ඉස්සර ගායි පොඩ්ඩක් ප්‍රසිද්ධයිලු. දැන් ඒගොල්ලන්ට නැචරල් පූල් එක පොඩ්ඩක් අමතක වෙලත් ඇති. ඉතින් අපි එතනට තමයි යන්න හදන්නේ. එහෙනම් අපේ අයියක් ඉන්න, අපේ තාත්තත් ඉන්න, මේ අතන අම්මා ඉන්න අපේ. එහෙනම් අපි නැචරල් පූල් එක බලන්න යමු. එන්න කිට්මත් එක්ක යමු. ඉතින් අපි පොඩ්ඩක් නැවතුණා ඒගොල්ලන්ට දෙයක් පෙන්වන්න. ඉතින් අපි පල්ලෙහාට ගිහලා බලමු මොකක්ද කියන්නේ. අයියේ මේ පොල් ගහක් වගේ පොල් ගහක් වගේ නේ අයියේ මේ ගහ. අපි ආරන්ට ඇයින්නේ මේක පොඩ්ඩක් කියන්නේ මේ ගහේ තමයි. මේ ගහේ නම දන්නවද ඔයා? නෑ. මේ ගහේ නම තමයි කටුපොල්. මේ ගහේ ගෙඩි තියෙනවනේ. ඔව්. අන්න අර උඩ තියෙනවනේ ගෙඩි වගේ රතු පාට. එන්නේ ගෙඩි වලින් තෙල් හිඳිනවා. ඔයගොල්ලන්ට කඩවල් වලින් අපිට බලා ගන්න පුළුවන් පාම් ඔයිල් කියලා තියෙනවා. මේ ගහ මේ පරිසරයට අහිතකරයි කියලා කියන ගොඩක් මිනිස්සු. ඒත් ගොඩක් මිනිස්සු මේවා වගා කරනවා අපේ රටේ. මේ බලන්න මෙතන මාර ලස්සනයි මේ. guys මේ වත්තේ ගොඩක් තියෙන්නේ මේ කටුපොල්. ඉතින් මේ හරිම ලස්සනයි මේ කටුපොල් වගාව නම්. එහෙනම් අපි කිට්මත් එක්ක යමු ඉස්සරහට. එන්න කටුපොල් එක බලන්න. guys අපි දැන් තැනට ආවා. මේ තියෙන නැචරල් පූල් එකේ බෝඩ් එක මේ මැජික් පූල් එකේ නැචරල් පූල් එකේ නම තමයි මැජිකල් සෆාරි නැචරල් පූල්. මේ තියෙන එක නම්බරේ. මේ පාරින් තමයි යන්න ඕනේ නැචරල් පූල් එකට. එහෙනම් කිට්මත් එක්ක යමු ඉස්සරහට. guys අපි දැන් තැනට ආවා. ඉතින් අපිට ලාවට වගේ පේන අපේ නැචරල් පූල් එක. ඉතින් නැචරල් පූල් එකට යන්න කලින් අපිට මේ මුදලක් ගන්නවා. ඉතින් වැඩි හිටියන්ට 200යි, පොඩි කට්ටියට 100යි. ඉතින් අපිට පැය දෙකක් පමණයිලු ඉන්න පුළුවන් කියලා කියන්නේ. එහෙනම් අපි යමු. ඉතින් මේ රබර් වත්ත මැද්දේ තමයි මේ නැචරල් පූල් එක තියෙන්නේ. එහෙනම් කිට්මත් එක්ක යමු. එන්න. guys දැන් අපි ආවා නැචරල් පූල් එක බලන්න. හරිම ලස්සනයි. ඉතින් මට දැන් පේනවා වගේ කවුරුවත් නැහැ මට හිතෙන්නේ. guys අපි ඉක්මනට ගිහලා බලමු. ඉතින් මට ඉතින් වතුර නිල් පාටයි. බලමු කියලා. අපි ඉස්කලංක පරිසරයක් මේකට. ලස්සනයි ගොඩක්. කවුරුවත් නැහැ. කවුරුවත් නැහැ. මේ නිල් පාටනේ. මම කිව්වා මේ හරි. ඒ කවුරුවක්වත් නැහැ. ඔව් නේ තාත්තේ කවුරුවක්වත් නැහැ නේ අම්මේ. මේ අයියා. අපිට හොඳට නාන්න පුළුවන් මේ හරි වගේ. මේ හරි මට ඉතින් ගොඩක් ගැඹුරු ඇති. ඉතින් දැන් මං අදුමත් දාගෙන එන්නම්. ඉතින් ඒගොල්ලෝ
මේ නිස්කලංක පරිසරේ පොඩ්ඩක් බලාගෙන මෙන්න එතකම් මම ඇතුමත් දාගෙන ඉන්න. අපි දැන් ෆයින් නදන්න ඉතින් හරි ලස්සනයි මෙතන හරිම නිල් පාටයි වතුර නම් පොළවත් හරියට පේන්නේ නැහැ මේ දතුරු පුල් එකේ. එහෙනම් අපි එනම් නාමු. අපි දැන් නෑවා තවත් පොඩ්ඩක් නානවා. මෙතන ඉතින් අපිට වාඩි ගන්න තැනක් තියෙනවා. අයියේ මේ වතුර හරිම සීතලයි නේ. වතුර හරිම සීතලයි. පොඩ්ඩක් ගැඹුරුයි. ඉතින් අපි පොඩ්ඩක් ගැඹුරු නා අපි පොඩ්ඩක් ඉතින් මම නාලා කිට්මිල හම්බෙන්න. guys, kalau main aja minana video ini. Guys, දැන් අපි නාලත් ඉවරයි. හරි වතුර සීතලයිත් එක්ක අපි දැන් හදමත් දාගෙන ඉන්නේ. ඉතින් අපිට දැන් බඩගිනිත් එක්කන්නේ අපේ අර ඉස්සරහ තියෙන කඩෙන් අපි රොටියක් කන මටි තින්න රොටි ටික ප්ලාස්ටික් කරන ගමන් මටි දෙන්නේ ඇන්ටිලා ඉන්නේ. එහෙනම් කිට්මි රොටියක් කාලා කිට්මි හම්බෙන්න. Sandu. Guys, දැන් අපි රොටි ටිකක් ගත්තා. ඉතින් අන්න අපි අත දිඩන් අපි කන්නේ රොටි ටික ඉතින් ඉතින් පරිසරය පොඩ්ඩක් ඉදිගෙන තමයි ඉතින් අපි කන්නේ. මේ අපේ රොටි ටික වඩයක් උත් අපි ගත්තා. එහෙනම් අපි කිට්මි රොටියක් කාලා කිට්මි හම්බෙන්න.
guys දැන් ඉතින් අපි ආවා ඉතින් කන්න ඉතින් අපි ගල් බෑම්මේ දැන් ඉන්නේ හරිම ලස්සනයි. අප පැත්තෙන් අපේ නැචරල් පූල් එකත් පේන. ඉතින් මේ පරිසරය හරිම ලස්සනයි. එහෙනම් කිපිල කාලා කිපිල හම්බෙන්නේ. ඉතින් අද අපි නෑවත් එක්කන් අපේ රොටි ගෑවත් එක්කන් ඉතින් මේ නැචරල් පූල් එකේ නම තමයි මැජිකල් සෆාරි නැචරල් පූල්. ඉතින් ඔයගොල්ලෝ සතිය අන්තයක එන්න එපා. සතිය දවසක එන්න ඉතින් සතිය දවසක එච්චර සෙනගක් නෑ. ඉතින් මේ පොඩ්ඩයි ඉන්නේ. අදින් මගේ වීඩියෝ එක අවසానයි. මගේ channel subscribe කරලා තියාගන්න bell එක click කරලා තියාගන්න. එහෙනම් අද මේ වීඩියෝ එක අවසానයි. එහෙනම් ඒගොල්ලන්ට සුබ දවසක්.